මට හම්බ වෙච්ච රත්තරන් වගේ නිෂ්පාදනය. වැල්මි කියන්නේ මං හරිම ආදරය කරන ප්‍රොඩක්ට් එකක්. ලස්සන වෙන්න, සුන්දර වෙන්න, තරුණකම රැකගන්න, පැහැපත් වෙන්න අද වෙළඳ පොලේ තියෙන නම්බර් 1 ක්‍රීම් රේන්ජ් එකක්. චර්ම රෝග, දද, කුෂ්ඨ වගේ දේවල් තියෙනවා නම් ඒ දේවල් වැල්මි වලින් අඩු කරනවා. මේ නිෂ්පාදන ගැන ඔබේ තියෙන අත්දැකීම් මම දැනගන්න කැමතියි. ඔබ ඕන දෙයක් ටිකක් හිතලා මතලා හොඳින් කල්පනා කරලා සමාජයට දෙන කෙනෙක් විදිහට. බයෝ බියුටි ලංකා කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ රුව හරියට පරිස්සම් කරමින් ලස්සන වෙන්න කියා දෙන ආයතනයක්. විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන ආරක්ෂිතව සෞඛ්‍ය සම්පන්නව ඖෂධ දේවල් වලින් ශාකසාර වලින් ඔබ දන්නවා ශාකසාර ඖෂධ කියන්නේ අපේ නිරෝගීකම ලස්සන සුන්දරත්වය රැකගන්න අත්‍යවශ්‍ය කරන දේවල්. ඒ වගේ හොඳ දේවල් වෙළඳ පොළට හඳුන්වලා දීලා සමාජගත කරන ආයතනයක්. දැන් මට වඩා ඔයගොල්ලන් දන්නවා බයෝ බියුටි ලංකා ගැන. ඒ තරම්ම හොඳ නිෂ්පාදන. මම රංගන ශිල්පිනියක් රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට හැම වෙලාවම හොයන්නේ මගේ ලස්සන තරුණකම මම කොහොමද දවසින් දවස තව තව රැකගන්නේ කියලා. මට හම්බ වෙච්ච රත්තරන් වගේ නිෂ්පාදනය. වැල්මි කියන්නේ මං හරිම ආදරය කරන ප්‍රොඩක්ට් එකක්. ප්‍රතිඵල මාස දෙක යනකොට හිතා ගන්න බැරි විදියට ලැබෙන්නේ. ඒ වගේ විශ්වාසය තියෙන නිසාම තමයි මම බයෝ බියුටි ලංකා එකක වෙලා තියෙන්නේ. ඇත්තටම අපි කතා කරොත් ස්කින් එකට ප්‍රධාන වශයෙන් ඩැමේජ් වෙන්න හේතු. ඇත්තටම ඩේ ක්‍රීම් එකක්, බොඩි ලෝෂන් එකක්, නයිට් ක්‍රීම් එකක් ඇයි කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ? මම පාවිච්චි කරලා මට තව කෙනෙකුට ඒක හොඳයි කියන්න පුළුවන්. මම කාලයක් තිස්සේම ඒ නිසා ඒක පාවිච්චි කරා. මමත් හැම වෙලාවම හොයන කෙනෙක් නේ. හොඳම දේ හරිම දේ තමයි අපි සමාජයට කියන්නේ. මොකද අපිටත් ලොකු වගකීමක් තියෙනවා. හොඳම නිෂ්පාදන පෙළක් තියෙනවා බයෝ බියුටි ලංකා කියන. මේ වැල්මි කියන්නේ කෙනෙකුට බයකින් තොරව ලස්සන වෙන්න, සුන්දර වෙන්න, තරුණකම රැකගන්න, පැහැපත් වෙන්න අද වෙළඳ පොලේ තියෙන නම්බර් 1 ක්‍රීම් රේන්ජ් එකක් වෙන්නේ. වෙන ක්‍රීම් ඡාතිය අදගාලා හෙට සුදු වෙලා අනිත් තියෙන දේත් අපිට අහිමි වෙන කාලයක්. මට ඒ අත්දැකීම හොඳටම තියෙනවා. මගේ සැලොන් එකට නිතර දෙවේලේ එන්නේ. අර ක්‍රීම් එක පාවිච්චි කළා, මේ ක්‍රීම් එක පාවිච්චි කළා. හැබැයි එහෙම දේවල් පාවිච්චි කළා අපේ තියෙන දේ, අපේ සුන්දරත්වය අපිට අහිමි වුණාට පස්සේ ගන්න නම් ලේසි නෑ. මේ වගේ හරිම ප්‍රමිතියෙන් යුතු, ප්‍රමිතියෙන් උසස් හොඳම ප්‍රොඩක්ට් එකක් හැමදාම ජීවිතේ එකතු කරගත්තොත් අර වගේ ප්‍රශ්න ගැටලු වලට අපි මුහුණ දෙන්න වෙන්නේ නෑ. අපිට අපේ තියෙන දේ අහිමි වෙනවා වගේම අපේ මානසිකත්වය අපි කොච්චර වැටෙනවද? අපේ ආර්ථිකයෙන් අපි කොච්චර වැටෙනවද? මේ ඔක්කොම ගාලා අන්තිමට අපේ තියෙන දේත් අහිමි වෙලා අපි මානසික වැටෙනවා. එහෙම වෙන්න එපා. ඔබට අයිතියක් තියෙනවා. හොඳ දේ මොකද්ද? හරි දේ මොකද්ද? හොඳ ප්‍රමිතියෙන් යුතු දේ මොකද්ද කියලා හොයලා බලන්න. කොයි විදිහටද වැල්මි කියන දේ අපේ ශරීරයට ලබා ගත්තා මේක ක්‍රියාකාරී වෙලා අපේ ශරීරයට ලැබෙන වාසි සහ මේ අපි හැමෝම ආසයනේ මේ දිදුලන සමක් නැත්නම් ග්ලෝ ස්කින් එකක් ලබා ගන්න. ඒකට කොහොමද වැල්මි උපකාරී වෙන්නේ? දේශීය වෙදකමේ වගේම ආයුර්වේද වෙදකමේ ඉතාමත් වටින ශාක මූලික වැල්මි වල අඩංගු වෙනවා ඇන්ටි ඔක්සිඩන්ට් ස්වභාවය. අපේ හැමේ තියෙන අඳුරු පැහැල්, අප්ප කැලැල්, බ්ලෙමිෂස්, ස්කින් ස්පොට්ස් තියෙනවා නම් ස්කින් එක අවුවට ගොඩක් නිරාවරණය වුණාම ඩාර්ක් පැචස් ඇති වෙනවා. ඒ හැම දෙයක්ම මේ වැල්මි වලින් අවම කරනවා. ගොඩක් අපේ හැම පැහැපත් කිරීමක් කරනවා. ඒ වගේම අපේ හැමේ චර්ම රෝග, දද, කුෂ්ඨ වගේ දේවල් තියෙනවා නම් ඒ දේවල් වැල්මි වලින් අඩු කරනවා. ඒ වගේම වැල්මි වල ස්කින් එකට තියෙන ප්‍රයෝජන වලට අමතරව තව ගොඩාක් ප්‍රයෝජන තියෙන ශාක මූලයක් තමයි වැල්මි කියන්නේ. මේක අපි ආමාශයේ ප්‍රදාහිත තත්ත්ව, ગેස්ට්‍රයිටිස් අඩු කරනවා. මක්මාවේ රෝග තියෙනවා නම් ඒ හැම දෙයක්ම අඩු කරනවා. ප්‍රතිශක්තිය වැඩි දියුණු කරනවා. අපේ ඇස් පෙනීම වර්ධනය කරනවා. අධිකව හිසකෙස් ගැලවිලා යනවා නම් ඒ දේවල් නැති කරලා අපේ හිසකෙස් වර්ධනය වේගවත් කරනවා. හිසකෙස් පැසීම අඩු කරනවා. ශරීරයේ සෛල වැඩි දියුණු කිරීම මේ වැල්මි වලින් කරන ඉතාමත් වටින පැලැටියක් තමයි වැල්මි. මේ වෙද්දී වැල්මි මූලික කරගෙන ස්කින් කෙයාර් රේන්ජ් එකක්ම හඳුන්වා දීලා තියෙනවා. මොකද ඒ නිෂ්පාදන සහ කොයි විදිහටද මේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්? ස්කින් ටයිප්ස් අනුව කොහොමද මේ නිෂ්පාදන තෝරාගන්නේ? අපිට අයිතියක් තියෙනවා, වගකීමක් තියෙනවා. අපි පාවිච්චි කරන දේ මොනවා වලින්ද හදලා තියෙන්නේ, කොහොමද වෙළඳ පොළට ගිහිල්ලා තියෙන්නේ, ප්‍රමිතිය මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මේ වැල්මි කියන්නේ අපේ සමට අත්‍යවශ්‍ය කරන ඖෂධයක්. අපේ බොඩි ලෝෂන් එකේ, ඩේ ක්‍රීම් එකේ, නයිට් ක්‍රීම් එකේ, කැප්සූල් එකේ වැල්මි එක්ක තව දේවල් අඩංගු වෙලා තියෙනවා. අපේ ක්‍රීම් වල අඩංගු වෙලා තියෙනවා කෝමාරිකා, කොහොඹ, සුදු හඳුන්, කහ. ඔබ දන්නවා මේ දේවල් කියනකොට ලස්සන වෙන්න, සුන්දර වෙන්න අත්‍යවශ්‍ය කරන දේවල් කියලා. සමහර ක්‍රීම් අපි අරගත්තොත් අද පැහැපත් වෙලා හෙට නැති වෙන එක විතරනේ. ඒකේ මූණ ආරක්ෂා කරගන්න. එතකොට පැහැපත් වෙන දේ අපි හැමදාම ආරක්ෂා කරගන්න දේවල් ඒවල අඩංගු නැහැ. ඉතින් මේ වැල්මි වල තියෙන විශේෂත්වය ඒකයි. අපේ සම පැහැපත් වෙනවා, නිරෝගිමත් වෙනවා, සුවපත් වෙනවා වගේම අපිට කිසිම හානියක් නැහැ.